ළමයි නූතන පද්‍ය සංග්‍රහයේ අපිට හම්බෙන කවි පන්තියක් තමයි පරාක්‍රම කොඩිතුවක්කුවන් විසින් ලියපු දේ දුන්න පායාවි හෙටත් පාලම උඩින්. මතකයිනේ කවි පන්තිය අපි කතා කරලා තියෙනවා. දැන් මේ දේ දුන්න පායාවි හෙටත් පාලම උඩින් කවි පන්තියට පොඩි පුරාණෝක්තියක් අරගෙන තියෙනවා මේ මට්ට කුණ්ඩලී කතාවෙන්. කාට හරි මතකද? ඕකේ එක පේලියක් තියෙනවා මෙන්න මෙහෙම. ඔබ යන්න මధుරතර සප්තස්වරයත් අරන් ඔබේ රත මැදිරියට මගේ ඉරහඳ අරන්. මතකද? කවුද ඉරයි හඳයි ඉල්ලලා අඬන්නේ? මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයානේ. දැන් අදින්න පුබ්බක අහපුවාම ඇයි නුඹ අඬන්නේ කියලා මට්ට කුණ්ඩලී කියනවා මගේ කරත්තෙට රෝද දෙකක් ඕනේ. සුදුසු රෝද දෙකක් නැහැ. ඒකයි මං අඬන්නේ. අදින්න පුබ්බක බමුණ අහනවා. මගේ ළඟ සල්ලි ගොඩක් තියෙනවා. ධනෙ ගොඩක් තියෙනවා. ඔබට ඕන ප්‍රමාණයක ඕන රෝද දෙකක් කියපන් මං හදලා දෙන්නම්. අදින්න පුබ්බකගේ මට්ට කුණ්ඩලී මොකක්ද ඉල්ලන රෝද දෙක? මට වෙනත් රෝද ඕනේ නැහැ. මට ඕනේ ඉරයි හඳයි. ආන් ඒ දෙක පුළුවන් නම් ගෙනත් දෙන්න. බැරි දෙයක් තමයි අදින්න පුබ්බකගේ මට්ට කුණ්ඩලී ඉල්ලුවේ. මතකනේ? ඒ පුරාණෝක්තිය තමයි පරාක්‍රම කොඩිතුවක්කු කවියට එකතු කරේ.